අයිබෝන් යාළුවනේ ඉතින් අද වීඩියෝෙන් අරගෙන ආවේ ඇස්පර් කියන මේ බ්‍රෑන්ඩ් එකෙන් එන මිලිඇම්පියර් 20000 ෆාස්ට් චාර්ජින් සපෝට් කරන පවර් බැංක් එකේ පුංචි අන්බොක්සින් වීඩියෝ එකකට. ඉතින් රුපියල් 2900ත් 3500ත් අතර ගානකට ඔයාලට මේ පවර් බැංක මිලදී ගන්න පුළුවන්. ඉතින් පල්ලෙහාම ලින්ක් දාලා තියන්න ඩිස්කවුන්ට් එකකුත් එක්කම. ඉතින් මේ පවර් බැංක් එකේ විශේෂත්වය තමයි PD ඒ වගේම QC චාර්ජින් සපෝට් කරනවා ඉන්පුට් වගේම අවුට්පුට් විදියට. ඉතින් මිලිඇම්පියර් 20000ක් බලා ගන්න පුළුවන් මේ පවර් බැංක් එකේ. ඉතින් බොක්ස් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි ඕපන් කරගෙන බලමු පවර් බැංක් එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පවර් බැංක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් රුපියල් 2900කට තමයි මම මේ පවර් බැංක් එක මිලදී ගත්තේ. ඉතින් මේ පවර් බැංක් එක මේ ගානට ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ඇස්පර් බ්‍රෑන්ඩ් එකේ මම කලිනුත් වීඩියෝ එකක් අරන් ආවා පවර් බැංක් එකේ. ඒක මම අවුරුදු 1කමාරක් වගේ තාමත් පාවිච්චි කරනවා. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මං හිතනවා මේ පවර් බැංකත් ඒ වගේම හොඳ ඇති කියලා. ඉතින් මෙන්න මේ විදිහට පවර් බැංක් එකේ පිටිපස්ස සඳහන් කරලා තියෙනවා ඉන්පුට් අවුට්පුට් වල ඇම්පියර් ගාන. ඉතින් මේකෙදි ඔයාලට මෙන්න මෙතන චාර්ජින් කේබල් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අවුට්පුට් විදියට type C කේබල් එකක් ඒ වගේම ලයිට්නින් කේබල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහා ඇස්පර් බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ උඩට ගියාට පස්සේ අපිට තනි USB A පෝට් එකක් ඒ වගේම type C ඉන්පුට් අවුට්පුට් දෙකම සපෝට් කරන පෝට් එකක් ඒ වගේම charging USB C පෝට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන power on කරන ස්විච් එක තියෙනවා. ඉතින් මේ තියෙන්නේ බැටරි percentage එක. ඉතින් මේකේ LCD LED හෝ මොකක් හරි ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඉතින් ඒකේ ඔයාලට බැටරි percentage එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ power bank එක charge කරගන්න පුළුවන් කේබල් එක. ඉතින් මේ තියෙන්නේ type C කේබල් එක. ඉතින් මේ තියෙන්නේ lightning කේබල් එක. ඉතින් අපි බලමු බොක්ස් එකේ සඳහන් කරලා තියෙන විදිහට මේ power bank එක output input කුමන තරම් ඇම්පියර් ගානක් අරගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි බලමු මේ power bank එකේ මොන වගේ fast charging option ද තියෙන්නේ කියලා. ඉතින් බොක්ස් එක පිටිපස්සේ බලා ගන්න පුළුවන් වෙනවා model name එක A316 කියලා. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා iPhone cable එකේ output එක වෝල්ට් 5යි 2.4 ඇම්පියර් විදිහට ඒ වගේම USB input cable එක. ඒ කියන්නේ USB මේ power bank එකේම තියෙන type A input එකෙත් 5යි වෝල්ට් 5යි ඇම්පියර් 2.4යි විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම එකෙන් තමයි ඔයාලට charge කරගන්න පුළුවන් ඒකෙන්. ඉතින් ඒ වගේම USB C cable එකේ output එක විදිහට 22.5යි max විදිහට බලා ගන්න පුළුවන්. වෝට් 22.5ක max output එකක් ගන්න පුළුවන්. ඒ වගේම USB C1 එකෙන් ඔයාලට 18යි වෝට් max input එකක් දෙන්න පුළුවන්. ඒ වගේම C2 එකේ කියන්නේ input output දෙකම support USB port එකෙන් ඔයාලට 20යි වෝට් දක්වා output එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට type A එකෙන් USB type A එකෙන් 22.5 වෝට් විදියට max output එකක් ගන්න පුළුවන්. ඉතින් power bank එකේ අපි බලමු charging speed එක මොන වගේද කියලා. ඉතින් මේ විදිහට තමයි power bank එක charging speed එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී type C input output දෙකම support කරන port එකටයි normal charging port එකටයි වෙන වෙනම plug කරලා පෙන්නන්නම් කොච්චර ඇම්පියර් ගානකින් මේක charge වෙනවද කියලා. ඉතින් ඔයාලට වෙනවා ඇති ඇම්පියර් ගාන ඇත්තටම වෝල්ට් 18කින් මෙතෙන්දී power bank එක charge වෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ 9 වෝල්ට් 2 ඇම්පියර් විදියට තමයි මෙතෙන්දී power input එක power bank එක ගන්නෙ. ඉතින් PD support කරනවා කියලා ඔයාලට පේනවා ඇති කේබල් එකේ මෙතන display එකේ වැටලා තියෙනවා PD කියලා. ඉතින් PD support කරනවා මේ power bank එක PD input වගේම output උත් support කරනවා. ඉතින් මේ අනිත් USB port එක අපි බලමු මේ port එකෙන් කොච්චර input එකක් ගන්නවද කියලා. හරි ඒකෙත් වෝට් 18ක් ඉන්පුට් එක ගන්නවා. ඉතින් බොක්ස් එකේ සඳහන් විදියටම වෝට් 18කින් power bank එක charge කරගන්න පුළුවන්. ඉතින් ඉන්පුට් එකක් ගන්නවා. ඉතින් power bank එකේ output input fast charging support කරනවා. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ power bank මිලිඇම්පියර් 20000ක් තියෙනවා. ඉතින් ඒක නිසා මිලිඇම්පියර් 6000ක වගේ ෆෝන් එකක් දෙපාරක් full charge කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ වෙලාවේදී වෝට් 19කින් charge වෙනවා කියලා මගේ කේබල් එකේ පෙන්නනවා. ඉතින් PD support කරන නිසා ඔයාලට fast charging power delivery technology එක හරහා PD support charger එකකින් ඉක්මනට charge කරගන්න පුළුවන්. ඉතින් charging time එක නම් පැය 6ක් 7ක් වගේ යනවා. ඒ කියන්නේ
PD චාර්ජර් එකකින් නැත්නම් QC චාර්ජර් එකකින්. ඉතින් මේ විදිහට තමයි පවර් බෑන්ක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ගානට වෙළඳ පොලේ තියෙන අනිත් පවර් බෑන්ක් එක බලද්දි මේක ෆාස්ට් චාර්ජින් උත් සපෝට් නිසා ගොඩක්ම හොඳ පවර් බෑන්ක් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක මිලදී ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් වලින්ම ගිහිල්ලා මිලදී ගන්න 120ක ඩිස්කවුන්ට් එකක් තියෙන ලින්ක් ටිකක් මම පල්ලෙහා දාලා තියෙනවා.